සුබ උදෑසනක්. අද මේ පුණ්‍යවන්ත දිනේ උදෑසන අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ල දකුණු තවලම ගම්මානයට අපි ඇවිල්ලා ඉන්නේ. විශේෂ කටයුත්තක් අද සිද්ධ වෙනවා. ඒ තමයි පානදුර සාන්ත ජෝන් ජාතික පාසලේ ආචාර්ය හල්විටිගල චන්දිම හාමුදුරුවන්ගේ ගම උන්වහන්සේගේ නායකත්වයෙන් උන්වහන්සේගේ දායකත්වයෙන් උන්වහන්සේගේ නිර්මාණ ශක්තියෙන් අද ඉදි වෙනවා උන්වහන්සේගේ ගම්පියසේ විහාරස්ථානයේ දෙමහල් බුද්ධ ප්‍රතිමාවක්. ඉතින් ඒ ප්‍රතිමාවේ වැඩ කටයුතු අද ආරම්භ කරා, මුල්ගල් තිබ්බා, ගෙපල් කැපුවා. ඉතින් අපි දැනගන්න කැමතියි අපේ චන්දිම හාමුදුරුවන් වහන්සේගෙන් මේ කටයුත්ත ඉදිරියට කෙරෙන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක මේ දැන් අවුරුදු 2කට විතර ඉස්සෙල්ලා තමයි මේ අදහස ආවේ. මේක දෙමහල් බුද්ධ මන්දිරය. මෙතන කුඹුර ඉස්සරහා වෙල්යා ඉස්සරහා නිසා මේ විහාරස්ථාන මේ පිරිසුමේ තමයි මේක හදන්නේ. එතකොට පිරිසුමට ඇතුල් විහාරස්ථානට ඇතුල් වෙන්න ඕන නිසා අපි කණු කොන්ක්‍රීට් කැටයම් කණු ගිහිල්ලා ඒක ස්ලැබ් එක දාලා ඒ මත තමයි අපි බුද්ධ මන්දිරය ඉදි කරන්නේ. ඉතින් මේකේ කොන්ක්‍රීට් පළවෙනි තට්ටු වෙනවා නෙවෙයි බුදු මැදුරේ තට්ටුව. ඊට පස්සේ ඒක අපි වහලා ආරුක්කු වහලා තමයි අර්ථ කවාකාර ආරුක්කු වහලා තමයි අපි කොන්ක්‍රීට් වලින් නවලා මේ කොන්ක්‍රීට් වලින්ම තමයි අපි වහලක් දාන්න කල්පනා කරලා අදහස් කරලා සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ ඉස්සරහට මූණතට අපි තොරණක් ආකාරයෙන් අලංකාරමත් කරන්නත් නම සඳහන් කරන්නත් අපි ඒ විදිහට සැලසුම් කරලා තියෙනවා. අලංකාරමත් බුද්ධ මන්දිරයක් විදිහට මුර රූප ඒ විදිහට රූප දාලා බුද්ධ ප්‍රතිමා වහන්සේ යොදලා ඒ වගේම ශ්‍රාවක රූප සිව්වන පිරිස නියෝජනයේ විදිහට ශ්‍රාවක රූපත් දාලා තමයි මේක හරි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්, දැන් අද මුල්ගල ප්‍රතිෂ්ඨාපනය කරා මේ ස්ථානයේ. ඉතින් කොච්චර කාලයක් විතර යාවිද මේ කටයුත්ත අවසන් වෙන්නේ? අපිට මුදල් හිතවත් ඒ ආධාර තිබුණා. අයහස් පළ කරලා තියෙනවා. සහයෝගය දක්වන මූලික දායකත්වය. ඉතින් අවුරුදු ගොඩනැගිල්ල අවුරුද්දෙන් අපි හදන්න ඕන. ඉතිරි මාස 6 අපිට යනවා ප්‍රතිමාවල වැඩ කටයුතු නිමා කරගන්න. අපි ගොඩනැගිල්ල හදන අතරතුරම ප්‍රතිමා ටිකත් අපි හදනවා. ඒ හදන්නේ වෙනම හදලා ගෙනල්ලා අපි ඒව තැම්පත් කරනවා. අඩි 6 උස ශ්‍රාවක රූප, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒවත් අපි හදට ගන්නවා. ඒ වගේම බුද්ධ ප්‍රතිමා වහන්සේ අඩි 6ක් උසට තමයි ගන්න වැඩ ඉන්න සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තමයි තැම්පත් කරන්නේ. ඉතින් අපේ ශාස්ත්‍රපති චන්දිම හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි උන්වහන්සේගේ ශ්‍රමදායකත්වයෙන් උන්වහන්සේගේ සැලසුමෙන් උන්වහන්සේගේ මුල්‍ය පරිත්‍යාගයේ මේ සියල්ලම එකහු වෙලා ගමේ අයගේ ආධාර අනුග්‍රහය ශ්‍රම ශක්තිය භාවිතා කරලා මේ කටයුතු කරන්නේ. ඉතින් මෙවැනි පුණ්‍ය කර්ම වලට දායකත්වයේ සපයන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් මේ විහාරස්ථානයට පැමිණිලා උන්වහන්සේ මුණ ගැහිලා මේ කටයුතු සඳහා දායකත්වය ලබා දෙන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. බොහොම ස්තුතියි.
Bedakan. මනරම් පරිසරයක පිහිටි විහාරස්ථාන භූමිය. මේ ස්ථානයට ඇතුල් වන ස්ථානයේ තමයි මේ දෙමහල් බුද්ධ ප්‍රතිමා මන්දිරය ප්‍රතිෂ්ඨාපනය කරන්නේ. මෙන්න මේ ස්ථානයේ තමයි